හොඳයි. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 2ත් 5ත් අතර දරුවෝ සම්බන්ධවයි. ඉතින් මෙන්න මේ වයස් කණ්ඩායම අපිට ඉතාමත් වැදගත්. මොකද මේ වයස් කණ්ඩායමේ දරුවෝ දවස ගත්තම දවස පුරාම ප්‍රශ්න අහන වාර ගන්න අපමණයි. ඉතින් අද දවසේ කාර්යබහුල දෙමාපියන්ට දරුවොත් එක්ක වැඩ කටයුතු කරන ගුරුවරුන්ට ඒ වගේම දරුවෝ බලා ගන්න අයට මේක මහත් වදයක් විදිහට හිතෙන්න පුළුවන්. ඉතින් ඒක අපි වදයක් නොකරගෙන වදයක් නොවි දරුවා ඇයි එහෙම කරන්නේ කියන එක අපි අවබෝධ කරගනිමු. අද සමාජයේ ගොඩක් අයගෙන් අහන්න ලැබෙන දේ තමයි මෙයා කොච්චරවත් ප්‍රශ්න අහනවා, මෙයා කොයි වෙලාවෙ බැලුවත් අරක යහනවා, මේක අහනවා, මෙයා හරිම මොරාණ්ඩුයි, ඒ හරිම කීකරුයි කියන දේ තේරෙන්නේ නැහැ, මට කොච්චර වැඩ තියෙනවද කියලා තේරෙන්නේ නැහැ කියලා දරුවන්ට මැසිවිලි ගොඩක් තියෙනවා. ඉතින් අපි එහෙම නොකර අපි දැනගමු ඇයි මේ වයස් කාණ්ඩයේ දරුවෝ මෙච්චර අපෙන් ප්‍රශ්න අහන්නේ කියලා. ඉතින් මම මුලින්ම සඳහන් කරා මේක ගොඩාක් වැදගත් අවුරුදු 2ත් 5ත් අතර කාලේ දරුවොත් සමග වැඩ කටයුතු කරන දෙමාපියන්ට, ඒගොල්ලන් බලා ගන්න වැඩිහිටියන්ට, ඒ වගේම දිවාසුරුකම් මධ්‍යස්ථානවල වැඩ කරන මේ අයට, ඒ වගේම පෙරපාසල් ගුරුවරුන්ට සහ මුල් ප්‍රාථමික ගුරුවරුන්ටත් මේ දරුවෝ සම්බන්ධව කටයුතු කරන හැමෝටම මේක දැන ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් අපි මුලින්ම බලමු ස්වාභාවික කුතුහලය. මං කියවනේ මේ වයස් කාණ්ඩයේ දරුවෝ මෙහෙම කරන්නේ එයා ළඟ තියෙන ස්වාභාවික කුතුහලය නිසා. කුතුහලය කියන්නේ මොකක්ද? කුතුහලයක් කියලා කියන්නේ යම්කිසි දෙයක් දැනගැනීමේ තියෙන දැඩි ආශාව. වැඩිහිටියෝ විදිහට අපි අතරත් කුතුහලය තියෙනවා. දරුවෝ විදිහට දරුවෝ අතරත් කුතුහලය තියෙනවා. හැබැයි මේ වයස් කාණ්ඩ අනුව ජීවිතේ ගත කරන ගෙවිගෙන යන දේවල් අනුව ඒ කුතුහලය වෙනස්. හැබැයි මේ පුංචි වයසේ අවුරුදු 2ත් 5ත් අතර දරුවෝ ළඟ තියෙන්නේ ස්වාභාවික කුතුහලයක්. ඒක මේ ලංකාවේ ඉන්න දරුවෙක්ද පිටරටක ඉන්න දරුවෙක්ද කියලා කිසිම වෙනසක් නැහැ. මුළු ලෝකෙම ගත්තොත් මොන ජාතියේ වුණත් මොන ආගමේ වුණත් මුළු ලෝකෙම ගත්තොත් මේ අවුරුදු 2ත් 5ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ගේ මේ ලක්ෂණය දකින්න තියෙනවා. කොයි දරුවෙක් වුණත් මම මුලින් සඳහන් කරා වගේ මොන රටක ඉපදිලා හිටියත් මේ වයස් කාණ්ඩයේ දරුවෝ අතර නිතරම දකින්න තියෙන දෙයක් තමයි හැම වෙලාවෙම හැම දෙයක් ගැනම ප්‍රශ්න කරනවා. එතකොට මම කිව්ව ස්වභාවික කුතුහලය නිසා තමයි මෙහෙම වෙන්නේ. ඒ ස්වභාවික දෙයක් කියන්නේ ස්වභාවයෙන්ම එන දෙයක්. ඉතින් ඒක දරුවගේ අකීකරුකමවත්, දරුවගේ හිතුවක්කාරකමවත්, මුරණ්ඩුකමවත් නෙමෙයි. ඉතින් අපිට කොච්චර වැඩ කටයුතු තිබ්බත් මේ අවස්ථාව මග නොහැර දරුවාට සාර්ථකව මුණ දීලා දරුවත් එක්ක හොඳ සම්බන්ධකමක් ඇති කරගන්න තමයි මම සහාය වෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි බලමු මේ වයස් කාණ්ඩයේ දරුවෝ ඇයි මේ විදිහට ප්‍රශ්න ස්වාභාවික කුතුහලයත් එක්ක මේ ප්‍රශ්න අහන්නේ. එතකොට අපි මේ ලෝකයට ආපු දවසේ ඉඳලා අවුරුදු 1මාර 2ට කිට්ටු වෙනකන් ගත්තොත් දරුවට ලොකු වචන ප්‍රමාණයක් එකතු වෙලා නැහැ. එතකොට එයාගේ කතා බහ වයස 1මාර වගේ වෙනකොට අඩුයි. මොකද එයාට ලැබිලා තියෙන වචන ප්‍රමාණය වෙනකොට මදි එයාට අපිත් එක්ක ලොකු sannivedanayak ඇති කරගන්න. එයා මුල් කාලේ අපිත් එක්ක sannivedanaya කරගන්න විදිය සහ මේ අවුරුදු 2ත් 5ත් අතර sannivedanaya කරගන්න විදිය වෙනස්. එතකොට දරුවා හොඳ sannivedanayak වෙන්න තමයි, හොඳ ගවේෂකයෙක් වෙන්න තමයි මේ විදියට ප්‍රශ්න කරන්නේ. එයා මේ ලෝකයේ මේ අද දවසේ දකින හැමදේම එයාට අලුත්. හැමදේම එයාට පුදුමයක්. ඒ නිසා එයාට අවශ්‍යයි මේ දේ කොහොමද වෙන්නේ, මේක මෙහෙම වුණේ කොහොමද කියන ප්‍රශ්නාවලියට මැදි වෙන්න. දැන් බොහෝ දුරට සමහර වෙලාවට ගෙදර වෙඩින් ෆොටෝ එකක් තියෙනවා නම් අම්මා ඇයි මම මේකේ නැත්තේ, අප්පච්චි ඇයි මාව තියලා ෆොටෝ එකක් ගත්තේ නැත්තේ. එතකොට සබාදහමට ගියත් ප්‍රශ්න අහනවා. කෝ දැන් ඉර හැංගිලාද, හඳ හැංගිලාද, අද කෝ ආවේ නැත්තේ, ඇයි තරහ වෙලාද. ඒ වගේ ලස්සන සුන්දර ප්‍රශ්නාවලියක් තමයි අහන්නේ. අපිට සත්තුන්ට අපි කතා කරන එක ඇහෙනවද? ඇයි එයාලට කතා කරන්න බැරි? ඒ වගේ හරිම ලස්සන සුන්දර ප්‍රශ්නාවලියක් අහගෙන යනවා. ඉතින් මතක තියාගන්න ආදරණීය වැඩිහිටියනි, දෙමාපියනි, ගුරුවරනි, මේ අහන්නේ දරුවා ලෝකයේ පිළිබඳව දැනගන්න.
ඉතින් එයාට ළඟම ඉන්න විශ්වාසවන්තම කෙනා තමයි අම්මා තාත්තා. එහෙම නැත්නම් වැඩිහිටියෝ, එහෙම නැත්නම් එයාව බලා ගන්න අය, එහෙම නැත්නම් ගුරුවරු කියන අය. ඒ විශ්වාසය එයා කොයිතරම්ම බලාපොරොත්තු වෙනවද කියන්නේ අපි දෙන උත්තරයක් අපෙන් ඒ උත්තර බලාපොරොත්තු වෙන්නේ අපෙන් ප්‍රශ්න අහන්නේ අන්නේ ඒ නිසා. ඉතින් එහෙනම් ඒ පුංචිම පුංචි ගවේෂකයාට එයාගේ ගවේෂණයේ ආරම්භය තමයි ඔය වයස අවුරුදු 2-5 අතර ඇති වෙන්නේ. එහෙනම් ඒ පුංචිම පුංචි ගවේෂකයාට නිවැරදි මඟ පෙන්වලා අනාගතයේ සාර්ථක දරුවෙක් බිහි කරන්න, අනාගතයේ සාර්ථක දරුවෙක් නිර්මාණය කරන්න අදිෂ්ඨාන කරගන්න. ඒ නිසා අදින් පස්සේ කිසිම වෙලාවක කිසිම මොහොතක දරුවෙක් අහන ප්‍රශ්නයක් වදයක් කියලා හිතන්න එපා. එතකොට මේ ප්‍රශ්න අහන එකෙන් දරුවට ලැබෙන වාසි ගොඩාක් තියෙනවා. ඒ තමයි එයාට එයාගේ වාග්මාලාව පෝෂණය කරගන්න. ඒ කියන්නේ එයාට දැන් එන්න කතා බහ කරන එක වැඩි වෙනවා. දැනගන්න දැනුම වැඩි වෙනවා. ඒ නිසා එයාට වචන ඕනි. එතකොට එයා අපෙන් ප්‍රශ්න අහලා අපි දෙන පිළිතුරු සමග අලුත් වචන එයාගේ ශබ්දකෝෂයට දාගන්නවා. ඉතින් එයාගේ වාග්මාලාව පෝෂණය කරගන්න, සංවර්ධනය කරගන්න තමයි මේ ප්‍රශ්නාවලියට මුල පුරන්නේ. එතකොට එයා එතනින් ඔන්න එක ලැබෙන වාසියක් තමයි මම මේ කතා කරේ. තවත් වාසියක් තමයි දරුවා හොඳින් sannivedanaya කරන්න හුරු ඇති කරගන්න. එතකොට එතනින් ලැබෙන තව වාසියක් තමයි හොඳ sannivedana හැකියාවක් දරුවාට ලැබෙනවා. එතකොට ඊළඟ වාසිය ගත්තොත් අපි හොඳ සංජානන හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ යමක් දිහා බලලා ඒ දේ තේරුම් අරගෙන ඒකත් එක්ක තවත් දේ සංසන්දනය කරගනිමින් තීරණ ගැනීමේ හැකියාව දරුවාට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. දරුවාට හේතුඵලයේ සම්බන්ධ මේකට වෙන්න මේකට බලපාන හේතුව මේකයි කියලා තර්ක කිරීමේ හැකියාවත් මේ තුලින් දරුවාට ලැබෙනවා. එතකොට අපි ඒ දරුවාට ලැබෙන වාසි ඒ වගේ ගත්තම මම සඳහන් කරපු ওই කරුණු වාසි තව කුඩා මේ වාසි බෙදිලා යනවා. ඉතින් ඔය හැම වාසියක්ම ගත්තොත් අනාගතයේදී හොඳ පෞරුෂයක් තියෙන දරුවෙක් බිහි කරන්න, හොඳ පෞරුෂයක් තියෙන දරුවෙක් ලොවට දායාද කරන්න තමයි මේ වයස් කාණ්ඩයම මේ වයස් කාණ්ඩයේ කුතුහලයෙන් පසු වෙන ප්‍රශ්නාවලියක් අපෙන් අහන කණ්ඩායමක් විදියට ගන්න. ලෝකයේ විවිධ පරීක්ෂකයන්, විද්‍යාඥයන්, ළමායින් සමග කටයුතු කරන විද්‍යාඥයන් විවිධ පරීක්ෂණ වලට මේක බඳුන් කරලා තියෙනවා. ඒකට අතීතයේ මේදී සාමාන්‍යයෙන් දරුවෙක්ට කියන්නේ වයස වැඩි වෙන්න තමයි එයාට අර යමකට හේතුව සම්බන්ධව තර්ක කරන්න පුළුවන්, හේතුව සම්බන්ධ අවබෝධ කරගන්න පුළුවන් කියලා අතීතයේදී විශ්වාස කරත් මෑත පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. අවුරුදු 3 පමණ වෙන විට දරුවාට මේ හේතුඵලය සම්බන්ධව විතර්ක කිරීමේ හැකියාව සහ ඒ අතර සම්බන්ධතාවය, ඒ අතර ඇතිවෙන හේතුව හොඳින් අවබෝධ කරගන්න සහ ප්‍රශ්න ඇහිීමේ හැකියාව ලැබිලා තියෙනවා කියලා. ඉතින් ඒකම තමයි අපි කොහොමද ඒකට මුහුණ දෙන්න ඕනි කියන එක දැන ගන්න ඕනේ. එතකොට අපි හිතමු දරුවෙක් අපෙන් ප්‍රශ්නයක් අහනකොට අපි පිළිතුරු දීම ඉතාමත් වැදගත්. ඉතාමත් ඒ දේ හොඳින් මතක තියාගන්න. ඒ මොහොතේ දරුවා අපෙන් පිළිතුරු අපේක්ෂා කරනවා. එතකොට අපි මේ මොහොතේ දරුවාට පිළිතුරු දෙනකොට මතකම තියාගන්න ඕනි කාරණයක් තමයි සත්‍ය උත්තර ලබා දෙන්න. ඇත්ත කතා කරන්න. ඇත්ත දේ දරුවාට අවබෝධ කරන්න. ඒ කියන්නේ දරුවගේ වයසට ගැළපෙන විදියට, දරුවගේ වයස් සීමාවට ගැළපෙන පිළිතුරු ලබා දීම තමයි මෙතනදී වැදගත්. මොකද මම මුලින්ම සඳහන් කරා වගේ දරුවා විශ්වාසවන්තම කෙනා විදිහටනේ අපි මේ ප්‍රශ්න අහන්නේ. ඒ නිසා අපි කිසිම වෙලාවක ඒ වෙලාවේදී දරුවා කෙරෙහි අපි ගැන අවිශ්වාසවන්තයෙක් නම් වෙන්න එපා. කොටින්ම කිව්වොත් බොරුකාරයෙක් දරුවා ඉස්සරහා බොරුකාරයෙක් නම් වෙන්න නම් එපා. එහෙම වුණොත් දරුවා කවදාවත් වැඩිහිටියා කියන කෙනාව විශ්වාස කරන්නෙම නැති තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා හරිය පරිස්සමෙන් වැඩ කරන්න ඕනි. වයස් සීමාවක් තමයි මේ අවුරුදු 2-5 කියලා කියන්නේ. මොකද අපි ඒකට ඒ ප්‍රශ්නාවලියට මුහුණ දෙනකොට අපි හැම වෙලාවෙම මතක තියාගන්න
ඇත්ත පිළිතුරක් දෙන්න, දරුවගේ වයසට ගැලපෙන විදිහේ පිළිතුරක් ලැබලා දෙන්න. අපි කාර්ය බහුල වෙලාවක දරුවා අපෙන් ඇවිල්ලා මේ ප්‍රශ්නේ අහනවා නම් දරුවගේ හිත තලන්නේ නැතුව පුතේ මට තව පුංචි වෙලාවක් දෙනවද? මම තව පුංචි වෙලාවකින් ඔයාගේ ප්‍රශ්නෙට පිළිතුර දෙන්නම්. ඔයා එතකන් සෙල්ලම් කරන්නකෝ. මං ඉක්මනටම එන්නම් කියලා කිව්වම දරුවා අපි කෙරෙහි විශ්වාසය තබලා එයාගේ කැමති දෙයකටනේ අපි යොමු කරේ. ඒ නිසා එයායි කටයුත්තට නිරත වෙනවා. හැබැයි මතක තියාගන්න මම ඒ කියලා කිව්වේ ඒ ප්‍රශ්නේ මග අරින විදිය නෙමෙයි. මග අරින්න බෑ කිසිම වෙලාවක. දරුවා ඒ වෙලාවේ සෙල්ලම් කරන්න ගියත් දරුවා අපෙන් බලාපොරොත්තු වෙලා ඉන්නවා ඒ ප්‍රශ්නේ යොමු කරපු වැඩිහිටියා නැවත එයා ළඟට ඇවිල්ලා ඒ ප්‍රශ්නෙට විසඳුම ලබලා දෙනකම්. ඒ නිසා මතක තියාගන්න දෙමාපියෝ සෙල්ලම් කරන්න ගියත් එයා ආස දෙයක බලන්න අපි යොමු කරත් හැබැයි එයාගේ හිත වැඩ කරනවා ප්‍රශ්නයක් ඇහුවා මේකට පිළිතුර මට දැන් දෙයි කියලා. ඒ නිසා ඒ දවස ඇතුළතම පිළිතුරු දෙන්න යොමු වෙන්නම ඕනි. ඒක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඒ වගේම සමහර ඒවට අහන ප්‍රශ්නවල අපි හිතමුකෝ එක සත්තු ගැන, සබාධම ගැන, ඒ වගේ විවිධ ප්‍රශ්න අහන ඒවට දෙමාපියන්ට දෙන්න පිළිතුරක් ඒ වෙලාවේ නැත්නම් පුතේ එන්නකෝ අපි ඒක ගැන හොයමු කියලා අපිට අන්තර්ජාල පහසුකම් තියෙනවා. එහෙම නැත්නම් පොතපත අරගෙන දෙමාපියෝ දරුවට පේන්න තොරතුරු හොයලා එයාගේ වයසට ගැලපෙන විදියට තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම දරුවා අහන මේ ප්‍රශ්න වලට අපිට කතන්දර ආශ්‍රයෙන් තේරුම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි වීඩියෝ පෙන්නලා දරුවට තේරුම් යන විදිහට දරුවට ඒක निराවුල් වෙන විදිහට පැහැදිලි කිරීම කරන්න පුළුවන්. ඒ වගේම සරල දරුවට වයසට ගැලපෙන විදිය ඇත්ත තොරතුරු සත්‍ය කියන දේ දරුවට මේ මොහොතේ ලබලා දෙන්න ඕනේ. අපි හිතමුකෝ දරුවා මේ ලබලා දෙන තොරතුරුත් එක්ක එයා මේ විශ්වයේම ඉගෙන ගන්නවනේ. විශ්වය මේ ලෝකයේ පැවැත්ම. ඒතකොට ඉදිරියට දරුවා මොකද්ද කරගන්න ඕනි කියන හැමදේම මේ තුලින් ලොකු පාඩමක් වෙනවා. ඉතින් මතක තියාගන්න අහන ප්‍රශ්න කිසිම වෙලාවක මම නැවතත් කියනවා වදයක් කියලා හිතන්න එපා. දරුවා ඒ කරන්නේ අනාගතයේ සාර්ථක පුද්ගලයෙක්ගේ පෞරුෂය තමයි ඔය ගොඩනගාගෙන එන්නේ. ඉතින් ලොකු වුණාම වැඩිහිටියෝ විදිහට පසුතැවෙනවට වඩා දරුවා නොමග ගිහිල්ලා දරුවාට හැමදේම තල්ලු කර මේ දෙනකන් ඔහේ ඉන්න දරුවෙක් විදිහට ඉරණම අත් කරගන්නේ නැතුව මේ නිවැරදිව මේ වයස් කාණ්ඩයේ ගත කරන්න ඕනි විදිහ පැහැදිලිව ඉගෙන ගත්තොත් පැහැදිලිව දැනගත්තොත් දරුවත් එක්ක වැඩ කටයුතු කරන්න හරිම ලේසි. එතකොට වැඩිහිටියොත් සතුටින් දරුවත් සතුටින් දෙගොල්ලම සතුටින් ඉන්නකොට දෙගොල්ලගම බැඳීම එක හා සමාන වෙනවා. එතකොට තවත් සමහර දරුවෝ මේ වගේ ප්‍රශ්න අහන එක යොදා ගන්නවා වැඩිහිටියොත් ඒ කියන්නේ තමන්ගේ වටිනාම වස්තු දෙක අම්මා තාත්තත් එක්ක ගොඩ වෙලාවක් ආශ්‍රය කරන්න බැරි නම් ඒගොල්ලන් එක්ක අර ගත කරන කාලය අඩු වුණොත් එයාලා මේ දරුවත් එක්ක රැඳිලා ඉන්න මොහොතේ මේ ප්‍රශ්න අහගෙන එන්නත් පුළුවන්. ඒක තමන්ගේ දරුවාගේ සහ දෙමාපියෝ අතර ඇතිවෙන මේ සම්බන්ධය අනුව දෙමාපියන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි. එතකොට තව දෙයක් තමයි මේ වගේ දරුවොත් එක්ක දැන් අපි කටයුතු කරන වෙලාවට අපේ ප්‍රශ්න අහනවනේ. ඔය ප්‍රශ්න අහන වෙලාවට අපිට පුළුවන් දරුවත් අනාගතේ තර්කානුකූලව හිතන කෙනෙක් බවට පත් කරන්න ක්‍රමයකුත් තියෙනවා. ඒ තමයි දරුවා ප්‍රශ්නය අහන වෙලාවට ඒ ප්‍රශ්නය හොඳින් සවන් දීලා පුතේ ඔයා හිතන්නේ කොහොමද? ඔයා හිතන්නේ මොකක් නිසාද මේක වෙනව ඇත්තේ කියලා එයාගේ පුංචි අදහසකුත් ගන්න පුළුවන්. එතකොට දරුවා හිතන්න පටන් ගන්නවා මේක මොකක්ද වෙන්නේ, මේක මොනවා නිසා වෙනව ඇතිද, මොකක් නිසා මේ සිදුවීම වෙනව ඇතිද කියලා එයා හිතලා නිකන් සරල උත්තරයක් දෙන්න පුළුවන්. එතකොට එතනින් බලන්න දරුවාට මොකක් හරි අභියෝගයක් ආවම දරුවා ඒක ගැන හිතන්න පුරුදු වෙනවා. හිතන්න. එතකොට තව කෙනෙක් මතම යැපෙන්නේ නැතුව
තමන් හිතලා බලලා නිවැරදි තීරණ ගන්න මේ තුලින් දරුවව යොමු කරන්න පුළුවන්. ඉතින් අපි දවසේ උදේ ඉඳලා හවස වෙනකම් ප්‍රශ්න 20ක් විතර ඇහුවොත් ඒ ප්‍රශ්න 20ටම අපිට ওই ක්‍රමයේ යොදා ගන්න බෑ. ඒක මාරු විවි ඉන්න ඕනේ. නැත්තම් අපි වැඩිහිටියෝ ළඟට ඇවිල්ලා දරුවා ප්‍රශ්න අහනකොට හැම වෙලාවම ඔයා හිතන්නේ මොකද්ද කියලා අහන්න යන්න නම් එපා. එතකොට දරුවා ඒකාකාරී වුණාම දන්නවා මේ ප්‍රශ්න අහනවට එක වදයක් වගේ නිසා මට මෙහෙම කරන්නේ කියලා එම වැරදි අවබෝධයකට එන්නත් පුළුවන්. ඒ නිසා සුදුසු අවස්ථාවල සුදුසු මේ මම යෝජනා කරපු ඒ සුදුසු ක්‍රම ටික යොදා ගන්න. එතකොට මම සඳහන් කරා මුලින් අර මේ වයස් කාණ්ඩයේ දරුවෝ අතර පරිශ්‍රණයක් පැවැත්වුවා කියලා. එතකොට මේක සිදු කරලා තියෙන්නේ දරුවෝ මේ වයස් කාණ්ඩයේ දරුවෝ පිරිසක් අරගෙන දවසේ වැඩිහිටියොත් එක්ක ගත කරනකොට එයාලගේ ඒ කතා බහ රෙකෝඩින් කරලා තියෙනවා. එතකොට ඒ රෙකෝඩින් අහලා බලනකොට එතන දරුවෝ කාණ්ඩයක්ම අරගෙන තමයි මේ පරීක්ෂණය සිදු කරලා තියෙන්නේ. එතකොට එතන 3000ක් විතර ප්‍රශ්න 3000ක් විතර හම්බුනාලු දවසේ දරුවෝ වැඩිහිටියන්ගෙන් අහන. එතනදී තව පරීක්ෂණයක් කරලා තියෙනවා. එක් දෙමාපියෝ කණ්ඩායමක් දරුවා මේ ප්‍රශ්නේ අහනකොට හොඳට සමන් දීලා එයාට ඒ ප්‍රශ්نين නිදොස් වෙන්නට එයාට තේරෙන විදිය සරලව තේරෙන විදියේ උත්තර දීපු කණ්ඩායමක් ඉඳලා තියෙනවා. මේ කණ්ඩායමේ දරුවෝ නැවත එම ප්‍රශ්නෙම දෙමාපියන්ගෙන් අහන්නේ නැහැ. එතකොට එයා ඒ ප්‍රශ්نين නිදහස් වෙලා ඒක තේරුම් අරගෙන එයා ඒ ප්‍රශ්نين මිදෙනවා. තව වෙන අලුත් ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි එක් දෙමාපිය කණ්ඩායම දරුවෝ මේ පිළිතුරු අහනකොට ඒවා ප්‍රතික්ෂේප කරලා ඒවට නිවැරදි පිළිතුරු ලබා නොදීම නිසා ඒ දවසේම දරුවා කීප වාරයක්ම එකම ප්‍රශ්නය නැවත අහන මේ ලක්ෂණයක් දක්නට ලැබිලා තියෙනවා. ඉතින් එහෙනම් ඒ පරීක්ෂණය තුලිනුත් දෙමාපියෝ තේරුම් ගන්න දරුවට එහෙනම් ඒ වෙලාවේ ඒ ප්‍රශ්නයම අපෙන් එකම දේ අහනකොට දෙමාපියන්ට තරහ යනවා ගුරුවරුන්ට වැඩිහිටියන්ට ඕන කෙනෙක්ට ඒ වෙලාවේ ශනික කෝපයක් ඇති වෙන්න පුළුවන්. එතකොට අපි ඒ දෙයට මාර්ගය යොමු කරගන්නේ නැතුව අපි දරුවා ප්‍රශ්න අහනකොටම අපි ඒ දෙයින් දරුවට ගැළපෙන උත්තරයක් දීලා නිදහස් වෙමු. එතකොට දෙමාපියෝ අනිවාර්යෙන් මතක තියාගන්න මේ ලැබෙන වාසි ටික දරුවා හොඳ සංනිවේදනයක වෙනවා, භාෂාව හොඳින් හසුරවන්න පුරුදු වෙනවා, ඒ වගේම හොඳින් සංජානනය කරගන්න පුළුවන්, ඒ වගේම හේතුඵලය සම්බන්ධව හොඳින් තේරුම් කරගන්න පුළුවන්, තර්කානුකූලව හිතන්න, තර්කානුකූලව කතා කරන්න පුළුවන් හැකි දරුවෙක් වෙනවා. ඒ වගේම ඕනි තැනකට ගිහිල්ලා හොඳින් සංනිවේදනය ඇති කරගෙන කටයුතු කරන්න පුළුවන් දරුවෙක් බවට පත් වෙනවා. එතකොට ලොකු වුණාම අනේ මෙයා කාත් එක්කවත් කතා කරන්නේත් නැහැ, කාටවත් ගිහිල්ලා ප්‍රශ්නයක් අහන්නේකොට අහන්නෙත් නැහැ, මේක ගිහින් කියලා එන්නේ කිව්වට කියන්නෙත් නැහැ හැමදේම කියනකම් ඔහේ ඉන්නවා කියලා දරුවන්ට දෝෂාරෝපණය එල්ල කරන්නේ නැතුව එයාගේ ජීවිතය එයාගේ මේ අනාගතයේ තීරණය කරන මේ වයස් කාණ්ඩයේ වැඩිහිටියෝ විදියට අපි හරියට මුහුණ දුන්නොත් අනාගතයේදී අපි දරුවට මැසිවිලි නගන්න ඕනි නැහැ. දරුවටත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉදිරි ගමන හදාගෙන යන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න හැම වෙලාවම දරුවා තුළ විශ්වාසවන්ත කෙනෙක් වෙන්න. කිසිම වෙලාවක දරුවා අහන ප්‍රශ්නවලට බොරු උත්තර ලබලා දෙන්න එපා. මොකද මේගොල්ලන් සමහර වෙලාවට ප්‍රශ්න අහන්නේ හොඳට නිරීක්ෂණය කරලා අවසානයේ තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට එයාලට අපි දෙන උත්තරේ එයාගේ ඒ නිරීක්ෂණයයි අතර මේ පරස්පර භාවයක් තිබ්බොත් දුරස් බවක් තිබ්බොත් එයා අපේ පිළිතුර විශ්වාස කරන්නේ නැහැ. එතකොට ඕන් එදා ඉඳලා අපි දරුවාගේ ඉස්සරහා වීරයෙක් නෙමෙයි. එතකොට අපි බොරු කියන්නේ බවට පත් වෙනවා. එතකොට දරුවා වැඩිහිටියෝ කියන ඒවා ගුරුවරු කියන ඒවා විශ්වාසවන්තම නැති පිටසක් බවට පත් වෙනවා. එතකොට යාලා අනාගතයේ ලොකු වෙනකොට ඔහේ හිතලා බලලා කටයුතු කරන්නේ නැති දරුවෝ වෙන්න පුළුවන්. ඔහේ තනි තීරණ අරගෙන ශනික තීරණ අරගෙන වැඩ කරන දරුවෝ වෙන්න පුළුවන්. ජීවිතේ විනාශ වෙන තත්වයට ලං කරගන්න යන්න වෙනවා. අපි හරියට අවුරුදු 2-5 අතර මේ ස්වභාවික කුතුහලයෙන් පසු වෙන දරුවට ඇයි කොහොමද වෙන්නේ කියලා අහන මේ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර ලබා නොදුන්නොත්
එහෙනම් එතකොට ඒකෙන් ලැබෙන වාසි මතක තියාගන්න. ඇයි මෙහෙම ප්‍රශ්න අහන්නේ කියලා මතක තියාගන්න. ඒකෙන් ලැබෙන වාසි මතක තියාගන්න. එතකොට අනාගතයේදී තර්කානුකූලව හිතන දරුවෙක් බවට පරිවර්තනය කරන්න ඔය අහම්බෙන් දවසේ අහන ප්‍රශ්න දෙකක් විතර එයාට ආපස්සට හිතන්න දීලා පිළිතුරුත් ලබා ගන්න. හැම වෙලාවෙම දරුවා ඉස්සරහා වීරයෙක් බවට පත් වෙන්න. දරුවා එතකොට ඔය කාටුන් වීරයෝ පස්සේ යන්නේ නැහැ. හැම වෙලාවෙම දරුවා ඉස්සරහා සත්‍ය පවසන්නෙක් බවට විශ්වාසවන්ත පුද්ගලයෙක් බවට පත් කරගන්න. මේ දෙයට නිවැරදිව මුහුණ දෙන්නේ නැත්නම් දරුවා ප්‍රශ්නයක් අහගෙන එනකොට ඔයාලට තේරෙන්නේ නැද්ද මට මේ වෙලාවේ කොච්චර වැඩ තියෙනවද මට ඔයාට උත්තර දෙන්න වෙලාවක් නැහැ ඔයා පස්සේ ප්‍රශ්න අහන්න එන්න කියලා වගේ ප්‍රතික්ෂේප කරලා එතනින්ම දරුවාගේ මානසික මට්ටම බිඳලා ගියොත් දරුවගේ sannivedanaya දුර්වලතා ඇති වෙනවා. දරුවගේ භාෂා සම්බන්ධ ගැටලු ඇති වෙනවා. දරුවා මානසික පසුතැවීමකට ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. එතකොට එයා අධෛර්යමත් දරුවෙක් බවට පත් වෙනවා. කිසි කෙනෙක් එක්ක එයා sannivedanaya කරන්න කතා බහ කරන්න යන්නේ නැති පුද්ගලයෙක් වෙලා කුල ඇටි වෙලා අනාගතයේ තමන්ගේ රැකියාවට ජීවිතයටද බලපෑම් කරගන්න දරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. වැඩිහිටියෝ වන අපේ මෙන්න මේ වයස් කාණ්ඩයේ දරුවා කෙරෙහි මේක සැලකිලිමත්ව වැඩ කරේ නැත්තම් වදයක් කියලා හිතුවොත් අනාගතයේ තමයි දරුවා දෙමාපියන්ට වැඩිහිටියන්ට වදයක් බවට පත් වෙන තැනට නිර්මාණය කරන්න. ඒකට ප්‍රධාන වගකීම් විදිහට මේ අවුරුදු 2-5 අතර වයස් කාණ්ඩයම නිවැරදිව තේරුම් අරගෙන සතුටින්. එතකොට දෙමාපියන්ටත් කිසිම ගැටලුවක් නැහැ. ඇයි මෙහෙම ප්‍රශ්න අහන්නේ කියලා දන්නවනම් ඒකෙන් ලැබෙන වාසි ටික දන්නවනම් ඒකෙන් ලැබෙන අවාසි ටික දන්නවනම් දෙමාපියන්ට Tamanට මේ වෙලාවේ කොච්චර වැඩ බහුලව තිබ්බත් ඒ දේ ගැන හිතලා අනාගතය ගැන හිතලා ඒ පුංචි කාලයේ දරුවට වැය කරලා දරුවව හොඳ නිර්මාණිකයෙකු බවට පත් කරන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක දරුවෝ සම්බන්ධව කතා කරමු. ඔබට දරුවෝ සමග දැනගන්න තවත් තිබෙන ගැටලු ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. එතකොට මම මේ හරහා දෙමාපියොත් එක්ක වැඩිහිටියොත් එක්ක ගුරුවරුත් එක්ක මේ විදිහට සාකච්ඡාවකට එන්න. මොකද මගේ අරමුණ වෙන්නේ දෙමාපියන්ගේ මානසිකව නිරවුල් කරලා දරුවත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ඇති කරගෙන දෙමාපියොත් සතුටින් දරුවත් සතුටින් ජීවිතේ ඉදිරියට ගෙන යන්න අත්වැලක් වෙන්න.